හාලෙලුයා ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා, ගෞරවය වේවා. හොඳයි, මේ උදෑසන යාඥාවෙන් සිටින විට මාගේ ආත්මයට සුද්ධාත්මයන්න් වහන්සේ විසින් එළිදරව් කරන වචනයක් ඔබ සමග බෙදා ගන්නවා. ආමෙන්. අද දවසේ 1 තෙසලෝනික 5:19 ප්‍රථමයෙන්ම පැමුණුනේ ආත්මයට සුද්ධාත්මයන්න් වහන්සේගේ ආලේපය, එහෙම නැත්නම් ස්වර බලධාරී ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය. ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මයෙන් සෑම උදෑසනකම ස්පර්ශ වෙන්න ඕනේ, ආලේප වෙන්න ඕනේ. ආත්මයට පැමිණි දෙවියන් වහන්සේගේ වචනය සුද්ධාත්මයන්න් වහන්සේගේ බලය, ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය උප්පත්ති 1-2-3 කියන ආකාරයට ජල මත්තේ සැරිසරුවා වූ දෙවියන් වහන්සේගේ ආත්මය. පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ ආසත් පොළවත් මැවූසේක. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මත්තේ හැසිරුණු සේකයි ලියවී තිබෙනවා. ඒ දෙවියන් වහන්සේගේ ආත්මය ජල මත්තේ සැරිසරන විට එළිය වේවා කියලා දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ වෙන කල්හි ආලෝකය වෙනවා. හාලෙලුයා. ඒ විදියටම ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ ආත්මය හැම උදෑසනකම ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ ස්පර්ශය ලබා ගන්න ඕනේ. ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය හැම උදෑසනකම ඔබ ස්පර්ශ ලබන විට උන්වහන්සේගේ වචනයෙන් ඔබගේ ජීවිතය ආලෝක වෙනවා. මන්ද උප්පත්ති පොතේ සඳහන් කරන්නේ කුමක්ද? දෙවියන් වහන්සේගේ වචනේ උප්පත්ති පොතේ බලනවා මේ විදියට ලියවී තිබෙනවා. ආමෙන්. හාලෙලූයා. ප්‍රශංසා වේවා. උප්පත්ති පොතේ 1-2-3 පටන් ගැනීමෙහිදී දෙවියන් වහන්සේ ආසත් පොළවත් මැවූසේක. පොළව වනාහි පාළුව හිස්ව තිබුණාය. ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුවේ හැසිරෙමින් සිටිසේක. දෙවියන් වහන්සේ එළිය වේවයි කීසේක. එවිට එළිය විය. ආමෙන්. දැන් දෙවියන් වහන්සේගේ ආත්මය ජල මත්තේ හැසිරුණාක් මෙන් දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ ඒ ස්පර්ශය ලබන්න ඕනේ. 1 තෙසලෝනික 5:19 කියන්නේ ආත්මයන්න් වහන්සේ නොනිවල්ලා කියලා. අපිට සුද්ධ බයිබලයේ ඕනේ තරම් තිබෙනවා. ඒකට උදාහරණ සත්‍ය සිදුවීම්. එක අවස්ථාවක යේසුස් වහන්සේ ගෝල පේදුරු යාකොබ් යොහන් එක්ක කන්දට ගිහිල්ලා යාත්නා කරන අවස්ථාවේ යේසුස් වහන්සේ අන් වෙසක් වී උන්වහන්සේගේ වස්ත්‍ර දිලිසෙන්න බැබලෙන්න පටන් ගත්ත දවල වස්ත්‍රමෙන් ඒක අතිශය දිස්නයෙන් බැබලෙන්න පටන් ගත්තා. මෝසෙස් සහ එලියා
යේසුස් වහන්සේත් එක්ක කතා කරනවා. නමුත් උන්වහන්සේගේ ගෝලයන් ටිකක් දුරින් ඔවුන් නිදා ගන්නවා. ඉතින් යේසුස් වහන්සේගේ යාඥාව පියාණන් වහන්සේත් සමග සම්බන්ධතාවය කොපමණ දෙයක් වලාපටලයක් පැමිණ එවිට ගෝලය 3 දෙනාට එක දිස් වෙනවා. ඉතින් ගෝලය 3 දෙනා පේදුරුතුමා නායකයා ඔහු කියනවා අර දර්ශනය දැකලා අපි මේ කන්දේ හිටපු එක හොඳයි. යේසුස් වහන්සේට එක කූඩාරමක්, මෝසස් එලියාට එක කූඩාරමක් බැගින් කූඩාරම් 3ක් අපි හදමු කියලා. ඉතින් ඒ මොහොතේම බලාපටලෙන් හඩක් නිදහස් වෙනවා. මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා ඔහුට ඇහුම්කන් දෙන්න කියලා. හාලෙලූයා. දැන් මේ උදෑසන එළිදරව් වෙන්නේ මේ ආකාරයට. හාලෙලූයා. ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය සැරිසරන්න අවශ්‍යයි ඔබගේ ව්‍යාපාරය කෙරෙහි, ඔබගේ රැකියාව කෙරෙහි, ඔබගේ ජීවිතය කෙරෙහි, ඔබ යන්නේන සෑම තැනක ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය සැරිසරන්න අවශ්‍යයි. හාලෙලූයා. ඒ තමයි පණිවිඩය. මන්ද හැම උදෑසනකම උන්වහන්සේගේ කරුණා ගුණය තිබෙනවා. ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ඔබ ස්පර්ශය ලබන්න ඕනේ. ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය, ඒ ශුද්ධාත්මයන්න් වහන්සේ, ඒ ආලේපයෙන් ඔබ පිරෙන්න අවශ්‍යයි. ඒ ආලේපය ඔබ මතට ඇවිත් ඔබ තුලින් අනිත් අයටද ගලාගෙන යන්න අවශ්‍යයි. ඔබ අත තබන සියල්ලෙහි ඔබ ඇතුළට එන පිටතට යන විට කියලා සඳහන් ආශිර්වාද ලබනවා කියලා ද්විතීය කතා 28:14 ඉඳලා සඳහන් කරනවා. නුඹ බෝ ජාතින ණයට දෙනව ණයට ගන්නෑ කියලා සඳහන් කරනවා. මේ ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ සමග සුද්ධාත්මයන් වහන්සේ සැරි සරණ විට ඒ සිද්ධ වෙන්නේ. හාලෙලූයා. හාලෙලූයා. ඔබගේ භව භෝග වගාවල් කෙත් වතු සාරුසාර වෙන්න සුද්ධාත්මයන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය සැරිසරන්ට ඕනේ. හාලෙලූයා. ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ සන්තක සියල්ල කෙරෙහි සැරිසරන විට උන්වහන්සේ ඔබ සන්තක සියල්ලට ගිනිමේ වැටක් තබනවා. හාලෙලූයා. ඒ ගිනිමේ වැට යෝබ්ගේ කතාවේ දකින්න හැම ආතිම ගිනිමේ වැටක් තැබුවා දෙවියන් වහන්සේ. හාලෙලූයා. කිසි කෙනෙකුට අතගස්සන්ට බැරි වෙනවා. ඔබට අයිති සියල්ල මත ඒ ගිනිමේ වැට උන්වහන්සේ තබනවා. හාලෙලූයා. හාලෙලූයා. හොඳයි, මම යාඥා කරනවා ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මෙන් ඔබ මේ උදෑසන ආලේප වන පිණිසම මේ යාඥා කරනවා. ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ මේ උදෑසන ස්පර්ශය ලැබුවේ නැත්නම් මේ යාඥාව වැස් පියලා අහන්න, භක්තියෙන් අහන්න. ඒ ආත්මය ඔබ ස්පර්ශ කරනවා. රීකබන්දු රබක්කන්දු රීකමා දුරබක්කන්දරියා රිබිකන්දෝ රබන්දෝ රීකබන්දු රබා රියදෝ රබක්කන්දෝ රිබිකන්දෝ රබක්කන්දරි බේසු. මේ යාඥාව ශ්‍රවණය කරන හැම කනක් කරහා ඔවුන්ගේ ආත්මයට, ප්‍රාණයට, ශරීරයට ජීවමාන දෙවියන් වහන්සේගේ ආලේපය, ශුද්ධාත්මයන් වහන්සේගේ බලය නිදහස්වන පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. ක්‍රියා 1:8 ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කරා පැමිණි කල
නුඹලා බලය ලබනවා. නුඹලා යෙරුසලමේ, නුඹලා යුදේ, නුඹලා සමාරියේ, නුඹලා පොළොවේ සීමාන්තය දක්වා මගේ සාක්ෂිකාර වෙනවා කියලා කිව්වා. දැන් මෙන්න මම ජීවමාන දෙවියන් වහන්සේගේ ආලේපය බාලය මේ ආඥාව ශ්‍රවණය කරන ලෝක කුඩා බාල මාළු හැම දරුවෙක් මත නිදහස් වෙන පිණිස මම යාඥා කරනවා දෙවි පියාණනේ. දැන් ඔබ වහන්සේගේ බලය, දැන් ඔබ වහන්සේගේ ආලේපය ඕන් මත නිදහස් වෙන, ඔවුන්ගේ ජීවිත, පෞල් ජීවිත, රැකී රක්ෂා, ව්‍යාපාර, බිස්නස්, භව භෝග වගාවල් කරන කියන සියල්ලේ අධ්‍යාපනයන් සියල්ල මත නිදහස් සේවා ජීවමාන දෙවියන් වහන්සේගේ ශුද්ධාත්ම ආලේපය නිදහස් කරලා ආසා කරනවා. ලාභී කුන්දු රබහ සන්දරිය හැම රෝගයක් මේ ජීවිතවලින් ඉවත් වලයන්ටාන කරනවා. රකබහ සන්දරිය හැම ප්‍රශ්නයක් ඉවත් වෙන්ටාන කරන යේසුස්ගේ නාමයෙන්. හැම දුක් පීඩා පාවෙන්ටාන කරන යේසුස්ගේ නාමයෙන්. ස්වාමිනේ හැම ණයබරයෙන් නිදහස් වෙන්නට බලය නිදහස් කරන යේසුස්ගේ නාමයෙන් මං ආශිර්වාද කරනවා. ඔබ වහන්සේ අත්ගස්සන්ට දැන් ඔබගේ බලය නිදහස් වේවා. සියලු දුක් කරදර පාවේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ජීවමාන දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ මේ හැම කෙනෙක් උදෑසන ස්පර්ශ කරන සේක්වා මම ආශිර්වාද කරනවා. සාමියු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති සුද්ධ නාමයෙන් I bless them in the mighty name of Jesus Christ. യേശുവിൻ നാമത്തിൽ ജപിക്കരേ. ആശീർവാദ വിടുതലേ പിതാവേ ആശീർവാദ करනවා. ජීවමාන යේසුස් වහන්සේගේ අති සුද්ධ නාමයෙන්. Amen. May God bless you.